එයා ඉන්ඩියා ගුවන් සේවාවට අයත් බෝයින් 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානය ඊයේ අහමදාබාද් ගුවන්තොටුපළේ සිට ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව තිබුණේ පුද්ගලයන් 242 දෙනෙකු සමගින්. යානය බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 6:25ට එරට ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස්වීමට නියමිතව තිබුණා. කාර්ය මණ්ඩලය 12 දෙනාට අමතරව එහි මගින් 230 දෙනෙකු සිටි අතර වෙළඳ දෙනෙකුද ඒ අතර සිටියා. ඉන් 169 දෙනෙක් ඉන්දිය ජාතිකයන් වූ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 53ක්, පෘතුගාල ජාතිකයන් 7ක් සහ එක් කැනේඩියානුවෙක් ඒ අතරට අයත්. We are at the airport, just boarding. Goodbye, India. Goodbye. Thank 10-hour flight back to England. Going back happily calm. විවිධ අපේක්ෂා පොදිබැදගත් මේ මගින් සියලු දෙනා සමගින් යානය ගුවන්ගත වීම සඳහා ගමන් ආරම්භ කළේ අහමදාබාද් වේලාවෙන් ඊයේ පස්වරු 1:38ටයි. නමුත් ගුජරාටි සර්දාර් වල්ලාභ්භායි පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ගමන් ආරම්භ කර මිනිත්තුවකට වැඩි කාලයක් සිය ගමන යාමට එම යානයට හැකි වූයේ නැහැ. පොළොව මට්ටමින් අඩි 625ක් ඉහළ හසේදී අනපේක්ෂිත අයුරින් එහි ගමන නිමා කරමින් යානය කඩා වැටුනේ මෙසේ. යානය කඩා වැටී තිබුණේ අහමදාබාද් ආසන්න මේඝාලි නගරෙහි පිහිටි බීජේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් වාසිකාගාරයක් මතටයි. එම අවස්ථාවේදී එහි වෛද්‍ය සිසුන් රැසක් සිට ඇති අතර ඔවුන්ගෙන් ඇතැමුන්ද බරපතල අනතුරට ලක්වනට ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් තුවාල ලැබුවන් සොයායෑමේ මෙහෙයුම් යොහුසුලුව ආරම්භ වූයේ අනතුරට ලක්වුවන්ගේ ජීවිත පිළිබඳ සුළු හෝ අපේක්ෂා ගිලිහිමින් පවතින මොහොතකයි. අනතුරින් හටගත් ගින්න නිවා දැමීමට ගෙනෙන බටහින්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. කෙසේ හෝ තුවාල ලබා සිටි පිරිස් රෝහල් කරා යොමු කිරීමට සහන කණ්ඩායම් යොහුසුලුව පියවර ගත්තා. पूरे ही गए होंगे यहाँ कोई
මෙම අනපේක්ෂිත ගුවන් අනතුර පිළිබඳ අදාළ අංශ වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණා. එයා ඉන්දියා ගුවන් යානයේ පියාසැරිය නියමිත පරිදි සිදුවුවත් අනතුර සිදුවන විටත් එය ගමන් කර තිබුණේ අඩි 625ක් තරම් සීමිත උසකට පමණයි. ආරම්භයේ සිටම යානය ඉහළට ගමන් කිරීමේදී අසිරුතාවක් පෙන්නුම් කර තිබී හේතුවෙන් එහි නියමුවන් උදව් ඉල්ලීමේ සංඥාවක්ද නිකුත් කර තිබූ බව සඳහන්. ඒත් ඊට සුළු ඉඩක් හෝ නොතබමින් මිනිත්තුවකට අඩි 475ක තිරස් වේගයකින් යානය පහතට කඩා වැටී තිබුණා. ඉන්දිය වාර්තාවන්ට අනුව මෙම බෝයින් යානය ලන්ඩන් ටෝකියෝ වැනි සුඛෝපභෝගී දුර ගමනාන්ත සඳහා පමණක් යොදා ගන්නා යානයක්. එමෙන්ම පියාසර පැය 8200ක්ම වූ ගුවන් පළපුරුද්දක් ඇති ප්‍රධාන නියමකු සහ පියාසර පැය 1000ක්ම වූ අත්දැකීම් ඇති සහාය නියමුවෙක් මෙම යානය පදවමින් සිට තිබීම විශේෂත්වයක්. වසර 14කට පෙර පළමුවට හඳුන්වා දුන් බෝයින් 787 වර්ගයේ ගුවන් යානයක් මෙවන් බරපතල අනතුරකට මුහුණ පා ඇත්තේ ඉතිහාසයේ පළමු වරටයි. කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ඒ අනුව බලධාරීන් සැකපල කරන්නේ යම් කාර්මික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇති බවටයි. අනතුරින් පසුව අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. බිරිඳ වන වෛද්‍යවරියක් වූ කොමි ව්‍යාස් සහ දරුවන් තිදෙනාද අය. ඔවුන් 5 දෙනා ඉන්දියාවේ සිට ලන්ඩන් බලා යාම සඳහා සූදානමින් සිට තිබූ අතර ගුවන් අනතුරින් ඔවුන් ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් දිවි බේරා ගත්තේ එක් මගියෙකු පමණයි. ඔහු යානයේ 11A80 රැඳී සිටි මගියා වන අතර යානයේ හදිසි පිටවීම් දොර වෙත ඉක්මනින් ළඟා වීමට එම අසුන පිටා තිබූ ස්ථානයේ ඔහුට උපකාර වී ඇති බව සඳහන්. මේ අතර අනතුරින් දිවි අහිමි වූවන්ගේ පවුල් සඳහා ඉන්දිය රුපියල් කෝටියක වන්දියක් ලබා දීමට තීරණය කළ බව ටාටා සමූහයේ සභාපති එන් චන්ද්‍රසේකරන් මහතා එක් සටහනක් තබමින් සඳහන් කළා.